සුබ දවසක්. මිනිස්සුන්ට ඇයි පියාහටු නැත්තේ? ඇයි මිනිස්සුන්ට අත්තරු නැත්තේ කියලා කල්පනා කළොත් හිතලා බලන්න දෙයක් තියෙනවා. මෙච්චර තිබුණ මිනිස්සුන්ට අත්තරු නැහැ. ඇත්තටම මිනිස්සුන්ගේ තියෙන මේ සියලුම දේවල්, සියලුම අවයව, උන්ට දැනෙන ඉන්ද්‍රියන් මේ සියල්ලක්ම ඉතාමත්ම සීමා සහිතව, එහෙම නැත්නම් අති විශේෂ සීමාවන් සහිතව නිර්මාණය කරලා තියෙනවා කියලා මට හිතෙනවා සබහා ධර්මයේ මිනිස්සු නිර්මාණය කරනකොට. ඇයි මම එහෙම කියන්නේ? මම එහෙම කියන්න හේතුව තමයි ඔබ හොඳට හිතලා බලන්න. අපිට හම්බ වෙලා තියෙන S දෙකෙන් අපිට දකින්න පුළුවන් දුර සීමාවක් තියෙනවා. අපිට මෙතන ඉඳන් ඇමරිකාවේ වෙන සිදුවීමක් බලන්න පුළුවන් කමක් නැහැ. අපේ ශබ්දය ඇසට ඇහෙන ඇසට දකින්න වගේම කනට ඇහෙන ශබ්දය මේක තාමත්ම සීමිත කරලා තියෙන්නේ. අපිට ඉන්දියාවේ හෝ වෙනත් රටක හෝ වෙනත් ප්‍රදේශයක හෝ වෙනත් පළාතක සිදුවෙන සිදුවීමක ශබ්දය නැත්නම් අපගේ මිත්‍රයෙක් කතා බහ කරන ශබ්දය අපට අසන්නට අවස්ථාවක් නැහැ. ඒ වගේම තමයි අපිට දැනෙන සුවඳ, ස්පර්ශයන්, මේ සියල්ලක්ම සංවේදනාවන්, මේ සියල්ලක්ම ඉතාම හොඳින් හිතුවොත් සීමා කරලා තියෙනවා. අත දික් කරන සීමාව. අපිට අත දික් කරන්න පුළුවන් කිසියම් සීමාවක් තියෙනවා. ඒ වගේම අපිට අපගේ සියලුම අවයවයන් භාවිතා කළ හැකි සීමාවක්, පරිමාණයක් හැම මොහොතකම තියෙනවා ජීවිතේ. ඒ සීමාවෙන් නම් තමයි අපිට හැමදේම කරන්න සිදු වෙලා තියෙන්නේ. නමුත් සමහර සතුන්ට ඔවුන්ගේ ඇතැම් ඉන්ද්‍රියන් ඉතාමත්ම වෙනස් විදිහට පිහිටා තිබෙනවා. එහි කාර්යභාරය, එහි ස්වභාවය වෙනස් කියලා අපිට දකින්න හැකියාව ලැබෙනවා. මොහොතක් හිතන්න මිනිස්සු විත් මේ සුවිශේෂී ජීනියස්ලා, එහෙම නැත්නම් ලෝකේ සුවිශේෂීම පුද්ගලයන් වෙච්ච මේ අයට මෙතරම් සීමා සහිතව සබාධාම සැලකුවේ ඇයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ මොහොතකදී ඔබ හිතලා බැලුවොත් සබාධාම ඉතාමත්ම දැඩි සීමාවන් සහිතව තමයි මිනිසාට සලකලා තියෙන්නේ. මිනිසාට ලබා දුන්න සියලුම දේවල් සීමා සහිතයි. යමතද ලෝකයේ රජ කරන්නේ, ලෝකය ජයග්‍රහණය කරලා තියෙන්නේ මේ සීමාන්තික ප්‍රභවයන් ලබාගත්ත මනුෂ්‍යයා නොවේද කියලා හිතන්න අසීමාන්තික වුන්ගේ හැකියාවන් අද විදහාපාමින් සිටිනවා ලෝකයේ තුල. ලෝකයේ ඇමරිකාවේ සිදුවන සිදුවීමක් ඒ මොහොතේදීම රූපවාහිනිය හරහා පරිගණක තාක්ෂණය ඔස්සේ හෝ එහෙමත් නැත්නම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔබට දකින්නට අවස්ථාවක් තියෙනවා. සඳ මත පාතබන දර්ශනයක් ඒ මොහොතේදීම ග්‍රහලෝක තරණය කිරීමට භාවිතා කරන දේවල් මේ හැමදේම අද දකින්න පුළුවන්කම ඔබට තියෙනවා. අපේ පාදවලට ගමන් කරන්න පුළුවන් දුර හරි සීමිතයි. යන්න පුළුවන් ප්‍රමාණය හරි සීමිතයි. පාදවල වේදනාවක් ඇති වෙනවා. අපිට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් අද ඔබට ඕනෑම දුරක්, ඕනෑම ගමනක්, ඕනෑම කාලයකදී සැලසුම් සහගතව ගමන් කරන්න අවශ්‍ය කරන අභ්‍යවකාශයේ ගමන් කරන්නට හෝ ගුවනින් ගමන් කරන්නට හෝ අවශ්‍ය කරන රථ වාහන නිෂ්පාදනය කරලා තියෙනවා. ඈත ඉන්න කෙනෙකුගේ හඬ ඔබට ශ්‍රවණය කරන්න දුරකථනයේ ඩිජිටල් මාධ්‍යයන් අද ඉවහල් වෙලා තියෙනවා. මේ ස්පර්ශයන් පවා අද වෙනවිට තාක්ෂණය ඔස්සේ බලාගෙන යනවා. කොහොමද මේ කරන්න පුළුවන් කියන දේ නිර්මාණය කරලා තියෙනවා. මේ සියල්ලම නිර්මාණය වෙන්න හේතුව තමයි මිනිසාට ඉතාමත්ම සීමිත සියලුම අවයවයන් ප්‍රමාණයක් ලබා දීලා අසීමාන්තික එක් අවයවයක් ලබා දීලා තියෙනවා. මේ සීමාන්තික අවයවවල තියෙන සීමාන්තික බව පිඳ ගන්න. හොඳටම හිතුවොත් මිනිසුන්ගේ චින්තනය නැත්නම් අපි දැනම මොළය කියලා කතා කළොත් මේ චින්තන හැකියාව, චින්තන ශක්තිය තමයි මේ සියල්ලක්ම අද නිර්මාණය කරලා තියෙන්නේ. කෙනෙකුට අවශ්‍ය වෙන හැම මොහොතකදීම ඔවුන්ට හිතන්න පොළඹවලා තියෙනවා Tamanට බැරි දේවල් කරගන්න. මොහොතට හිතලා බලන්න මේ ලෝකයේ පුරාම නිර්මාණය වූ සියලුම නිර්මාණයන් මිනිසාගේ කාර්යයන් පහසු කරන, මිනිසාගේ මේ තියෙන අවයවවල, එහෙමත් නැත්නම් මිනිසාගේ මේ මිනිසා දින ඔවුන්ට ලැබිලා තියෙන සබහාදාමෙන් ලැබුණ අවයවවල තියෙන සීමාවන් ඉවත් කරන්නට තමයි හැම මොහොතකදීම මේ අලුත් නිර්මාණයක් ලෝකෙ පිළිවිලා තියෙන්නේ. අභ්‍යවකාශය දිහා දැකපු මිනිස්සු අනුතරණය කරන්න යන්ත්‍ර නිර්මාණය කළා. ගුවන් ගමන නිර්මාණය වෙන්න මූලික හේතුවක් වුණා මිනිසුන්ට මේ ගමන් පහසු ඇති කරගන්න. මොහොතෙන් යන්න අමාරු වෙද්දී, ඒක අසීරු වෙද්දී, ඒක මේ කාලේ ප්‍රමාණවත් නැති වෙනකොට මිනිස්සු ගුවන් යානේ නිර්මාණය කරගත්තා. මේ විදිහට මේ සියලුම දේවල් නිර්මාණය කරගන්නට තමයි මිනිසුන්ට මේ නිර්මාණාත්මක මානස නැත්තම් සිතීමේ ශක්තිය, මොළය කියලා අපි කතා කරන මේ සරල සිද්ධාන්තය, සාදා කරන සරල සිද්ධාන්තය තා සංකීර්ණ හැකියාවන් ප්‍රමාණයක් මිනිසුන්ට ලබා දෙමින් නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම ලෝකේ පුරා විසන මිනිසුන්ට මේ සුවිශේෂීතාවයෙන් ප්‍රයෝජන ගන්න බොහොම සීමිත පිරිසක් නේද? ලෝකේ පුරා නව නිර්මාණ බිහි කරලා තියෙන සුවිශේෂී පිරිසක් පමණයි. නව සොයාගැනීම් කරලා තියෙන්නේ. නව අවස්ථාවන් නිර්මාණය කරලා තියෙන්නේ සුවිශේෂී පිරිසක් පමණයි. ලෝකේ ප්‍රබල කීමනක් තියෙනවා. හම්මැලි අය ඊටමන් කෙටි ක්‍රම හොයා ගන්නවා කියලා. මේ කතාවේ තේරුම තමයි වැඩ පහසු කරන්නට, තමන්ගේ ක්‍රියාවන් වැඩ පහසු කරගන්නට මේ විවිධ නිර්මාණයන් ලෝකේ පුරා බිහි වුණා කියන එක. එසේනම්
ඇයි මිනිසුන් බලාගෙන ඉන්නේ? Tamanට තියෙන මේ අසීමාන්තික අවයව භාවිතා කළා මේ සියලුම සීමාවන් බිඳ ගන්නට අවස්ථාව වුන්ට ලැබිලා තියෙනවා. ඒ භාවිතා කිරීම ඔවුන් සතු අයිතියක්, ඔවුන්ගේ හැකියාව ඒ තුලින් ඔවුන්ට ඉස්මතු කිරීමේ ඉඩකඩක් ලෝකය ලබා දීලා තියෙන බව තමයි මට හිතෙන්නේ.